ඔන්න ඔයා ඔෆිස් යනකොට ඔෆිස් වෙයා විදිහට ඔයාට ස්ටයිල් කරන්න පුළුවන් ස්ටයිලිෂ්ම අවුට්ෆිට්ස් වර්ග මොනවාද කියලා තමයි ඔන්න අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අපි ඔෆිස් යනකොට අපිට ස්ටයිල් කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. අපිට pants, ඒ වගේම skirts, dresses, denim, ඒ කියන්නේ ගොඩක් වෙලාවට Fridays වලට යන්නේ casual Fridays නේ. එතකොට denim එකක් කොහොමද ස්ටයිල් කරන්නේ මේ වගේ ගොඩාක් දේවල් ස්ටයිල් කරන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලම බලමු ඔෆිස් pant එකක් අපිට ස්ටයිල් කරන්න පුළුවන් විදි කොහොමද කියලා. මොකද ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි අනේ කොච්චර ඇඳුම් තිබ්බත් අනේ මට අඳින්න ඇඳුමක් නැහැ කියන එක තමයි ගොඩක් දෙනෙට හිතෙන්නේ. මේ දෙයට මූලිකම ප්‍රශ්නේ වෙන්නේ අපි ඇඳුමක් ස්ටයිල් කරන විවිධ විදි දන්නේ නැති නිසා. දැන් ඔෆිස් පෑන්ට් එකක් ගත්තොත් එහෙම අපිට ඔෆිස් පෑන්ට් එකක් එක එක විදිහට ස්ටයිල් කරන්න පුළුවන්. අපිට টপ එකක් එක්ක, ඒ කියන්නේ නැත්නම් බ්ලවුස් එකක් එක්ක අපිට මේක ස්ටයිල් කරන්න පුළුවන්. දැන් බ්ලවුස් ගැන කතා කරනකොට අපිට ඔෆිස් වෙයා විතරක් කියන්නේ බටන්ඩ් අප් ෂර්ට් එකක්ම වෙන්න ඕනේ නැහැ. ඔයා ගාව තියෙන ඕනම අපිට තියෙන බ්ලවුස් එකක් ඔෆිස් පෑන්ට් එකක් එක්ක පෙයා කරන්න පුළුවන්. ඉතින් කලර්ස් ගැන කතා කරොත් එහෙම එක එක කලර් කොම්බිනේෂන්ස් ඔයාලට try කරන්න පුළුවන්. මම කලින් දවසකදී ඔයාලට මේ වගේ use කරන්න පුළුවන් එක එක විදිහේ කලර් කොම්බිනේෂන්ස් ගැන වෙනම වීඩියෝ එකක් කරා. ඉතින් ඒකේ තියෙන කලර් කොම්බිනේෂන්ස් ඔයාලට මේ බ්ලවුස් එකක් සහ පෑන්ට් එකක් කියන දෙක ඔයාලට මැච් කරද්දී තෝරා බේරා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට පුළුවන් අපි හැමෝම දන්න බටන්ඩ් අප් ෂර්ට් එකක් කරන්න. ඉතින් ෂර්ට්ස් ගැන කතා කරනකොට ඔයාලට පුළුවන් cotton shirts පුළුවන්, ඒ වගේම ලස්සනයි satin වගේ material එක shirts ඔයගොල්ලෝ office wear වලට style කරනවා නම් හරිම luxury, ඒ වගේම හරිම high end look එකක් දෙනවා මේ satin material එකේ තියෙන shirts ඔයගොල්ලෝ office pant එකක් එක්ක pair කරනකොට. ඉතින් මේ blouse එකක් සහ අපි shirt එකක් pant එකක් එක්ක style කරද්දී ඔයගොල්ලන්ට පුළුවන් එක උඩින් දාලා තියෙන විදිහට style කරන්න පුළුවන්, නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ටක් කරලා අඳින්න පුළුවන්. මේ වගේ ස්ටයිල් කරන එකෙත් වේරියේෂන්ස් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් පෑන්ට් එකක් ස්ටයිල් කරනකොට ඔන්න ඔයාලට ටී-ෂර්ට් එකක් වුණත් පෑන්ට් එකක් එක්ක ලස්සනට ස්ටයිල් කරන්න පුළුවන්. ස්පෙෂලි මම ඔයගොල්ලන්ට හැමතිස්සෙම කියන දෙයක් තමයි අර කැප්සියුල් වෝඩ්‍රෝබ් එකක් තියාගන්නකොට උනත් ඔයා පුළුවන් තරම් plain colors වල ඇඳුම් තියාගන්න කියන එක. මොකද plain color t-shirts ඒ කියන්නේ ඔයාලට black එහෙම නැත්නම් white, brown මේ වගේ plain crew neck t-shirt එකක් වෙන්න පුළුවන්, v-neck t-shirt එකක් වෙන්න පුළුවන්. ඕනම type එකක t-shirt එකක් ඔයාලට office pant එකකට ටක් කරලා ලස්සනට jewelry ටිකක් accessorize කරොත් එimhe ඔයාලට ඇත්තටම හරිම ලස්සනට office wear එකක් විදිහට t-shirt එකක් උනත් ලස්සනට style කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් blazer එකක් එකතු කරන්න පුළුවන්. official meetings එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් එදාට ඔයාලට පුළුවන් t-shirt එකයි office pant එකක් හොඳට t-shirt එක ටක් කරලා ඒක උඩින් ඔයාලට blazer එකක් දැම්මොත් හරිම stylish විදිහට මේ office wear එක ඔයාට style කරන්න පුළුවන්. මීට අමතරව දැන් මේ දවස්වල especially මේ 2026 අවුරුද්දේ ගොඩක්ම trend වෙන දෙයක් තමයි මෙන්න මේ විදිහේ half coat. ඒ කියන්නේ blazer එකේ half blazers. ඒ කියන්නේ අත් දෙක නැතුව තියෙන sleeveless blazers type එකේ ඒවා හරියට trend වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් coat set එකක් වගේම එකම color tone එකෙන් හරි. එහෙම නැත්නම් contrasting color tones වලින් හරි මේ විදිහට ඔයාලට පුළුවන් blazer එකේ කොටස කියන්නේ blazer එකයි pant එකයි හරිම ලස්සනට mix and match කරලා style කරන්න පුළුවන්. මීටත් අමතරව ඔන්න ඔයාලට පුළුවන් full blazer එකක් වුණත් ඔයාලට අඳින්න පුළුවන් ඇතුළට skinny එකක් style කරන්න පුළුවන්. ඉතින් මේ වගේ එක එක variations වලට ඔයාලට pant එකක් අනිවාර්යයෙන්ම ස්ටයිල් කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම අමතරව ඔයාලට pants suit එකක් විදිහට, coat set එකක් විදිහටත් ඔයාලට දේවල් හදලා මැච් කරලා අඳින්න පුළුවන්. ඉතින් මේ විදිහට ස්ටයිල් කරන pants එක එක වර්ග තියෙනවා. ඉතින් office pants ගැන කතා කරනකොට ඔයාලට ඔයාගේ body එකේ type එකේ හැටියට ඔයාලට pencil cut එකේ තියෙන pants ගන්න පුළුවන්. straight leg pants ගන්න පුළුවන්. ඒ වගේම wide leg pants ගන්න පුළුවන්. bell bottom type එකේ තියෙන pants try කරන්න පුළුවන් office pants විදිහට. ඉතින් මේ ඔක්කොම try කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට black color legging එකක් වුණත් මම මේ කලින් කිව්ව variations එක්කම ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඉතින් ගොඩක් එක එක විදිහේ variations style කරන්න පුළුවන් office wear වලට එනකොට. ඔයාලට pant එකක් හෝ legging එකක් තියෙනවා නම් මේ කිව්ව variations ටිකත් එක්ක දවස ගානේ අලුත් ඇඳුමක් ඔයාලට අලුත් style එකක් ඔයාලට office එකට ඇඳගෙන යන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු skirts ගැන. skirt එකක් ගැන කතා කරනකොට office wear වලට ගොඩාක්ම ගැලපෙන්නේ ටිකක් tight fitted skirt. ඒක shortම වෙන්න ඕනේ නැහැ. short skirts වෙන්න පුළුවන්, midis වෙන්න පුළුවන්, long skirts වෙන්න පුළුවන්. මේ skirt type ඕන එකක් ඔයාලට අඳින්න පුළුවන්.
හැබැයි මේක ඔයාට ෆුල් ටයිට් ස්කර්ට්ම වෙන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් ෆ්ලෙයර්ඩ් ස්කර්ට්ස් try කරන්න පුළුවන්. ඒ වගේම තමයි A-line ස්කර්ට්ස් try කරන්න පුළුවන්. ෆිෂ්ටේල් ස්කර්ට්ස් try කරන්න පුළුවන්. මේ වගේ ස්කර්ට්ස් එක එක විදිහේ ඒවා ඔයාට try කරන්න පුළුවන්. මීට අමතරව මගේ personal favorite මේක ඇවිල්ලා pleated skirts. all time favorite එක. ඒ වගේම කොයි කාලෙවත් out of fashion යන්නේ නැති skirt type එකක් තමයි මේ pleated skirts කියලා කියන්නේ. හරිම structured, detail wise තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් ස්කර්ට් එකක් වුණත් ඕගොල්ලන්ට පුළුවන් බ්ලවුස් එකක් එක්ක පෙයා කරන්න, ඔෆිස් ෂර්ට් එකක් එක්ක පෙයා කරන්න, බ්ලේසර් එකක් එක්ක පෙයා කරන්න, අර මං කලින් කිව්වා වගේ half බ්ලේසර් එකක් එක්ක පෙයා කරන්න. මේ ඕනම කොම්බිනේෂන් එකක් ඔයාලට ක්‍රියේට් කරන්න පුළුවන්. ස්පෙෂලි ඔයාලට පුළුවන් තව ස්පෙෂල් කොම්බිනේෂන් එකක් තමයි ස්කර්ට් එකක් එක්ක ටිකක් දිග බ්ලවුස් එකක්. ඔයාලට මේ බ්ලවුස් එකත් එක්ක අඳිනකොට ඔයාලට පුළුවන් මැද්දෙන් බෙල්ට් එකක් වගේ පෙයා කරන්න පුළුවන්. හරිම ලස්සන අවුට්ෆිට් එකක් තමයි මේකත්. මම ගොඩක් වෙලාට මම උනත් පර්සනලි ඔෆිස් වෙයා එකක් විදියට යූස් කරන අවුට්ෆිට් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සනට ස්කර්ට් එකක් වුණත් ඔයාට අර පෑන්ට් එකට යූස් කරන টොප්ස් ටිකෙන්ම ඔන්න ක්‍රියේට් කරගන්න පුළුවන් විදිහේ කොම්බිනේෂන්ස් තියෙනවා ස්කර්ට් එකකට. ඊළඟට අපි කතා කරමු ඩ්‍රෙසර්ස් ගැන. ඩ්‍රෙසර්ස් ගැන කතා කරනකොට ඔයාගේ බොඩි ටයිප් එකේ හැටියට ඔයාට නෙක් ලයින්ස් තෝරගන්න පුළුවන්. හැබැයි ගොඩක් ඔෆිස් වෙයා වලට ලස්සනයි V neck, U neck, ඒ වගේම තමයි tunic වගේ ටයිප් එකේ ඒවා හරිම ලස්සනයි. මීට අමතරව ඔයාට පුළුවන් බොඩිකෝන් වගේ ඩ්‍රෙසර්ස් ඔයාගේ බොඩි ස්ට්‍රක්චර් එක අනුව හැමෝටම එක ගැලපෙන්නේ නැහැ. හැබැයි බොඩිකෝන් ඩ්‍රෙසර්ස් හරිම ලස්සනයි. ඔෆිස් වෙයා විදියට ඔයාට ඩ්‍රෙස් එකත් එක්ක ඔයාට බ්ලේසර් එකක් පෙයා කරන්න පුළුවන්. නැත්නම් ඕවර්සයිස් ෂර්ට් එකක් පෙයා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ස්ලීව්ලස් වගේ එකක් නෑ, ඇතුළට টොප් එකක් ඇඳලා ඒක උඩින් ඩ්‍රෙස් එක අඳින්න පුළුවන්. ගොඩක් අර හීනි ස්ලීව්ස් වගේ තියෙනවා නම්. ඒ වගේම ඔයා හිතන්න ස්ලීව්ලස් ඒ කියන්නේ අර බූප් টොප් එකක් වගේ තියෙන ඩ්‍රෙසර්ස් තියෙනවා. අනේ ඒ වගේ එකකට උනත් ඔයාලා ෂර්ට් එකක් එක්ක ලස්සනට පෙයා කරලා අඳින්න පුළුවන්. ඔෆිස් වෙයා විදියට. එකම දේ ඇවිල්ලා ඔෆිස් වෙයා වුණාම හරිම මොඩස්ට් විදියට අපි අඳින්න ඕනේ. ගොඩාක් රිවීලින් ක්ලෝත්ස් අපි ඔෆිස් යනකොට අඳින්නේ නැහැ. ඒක තමයි අපි ජොබ් එකට සහ අපේ ජොබ් එකේ වැඩ කරන අනිත් කට්ටියට දෙන රෙස්පෙක්ට් එකක් තමයි ඒ. ඉතින් ඩ්‍රෙසර්ස් ගැන කතා කරනකොට ඔයාට පෙප්ලම් ටයිප් එකේ තියෙන ඩ්‍රෙසර්ස් හරිම ලස්සනයි. හරිම ඔෆිෂියල් ලුකින් ස්ට්‍රක්චර් එකක් තියෙනවා පෙප්ලම් ඩ්‍රෙසර්ස් වලට. টොප්ස් ගැන කතා කරනකොට ඒ විදිහම තමයි ඔයාට টොප් එකක් ගත්තී පෙප්ලම් ටයිප් එකේ টොප් එකක් තියෙනවා නම් ඒකත් හරිම ලස්සනට ස්ටයිල් කරන්න පුළුවන්. ඉතින් ඩ්‍රෙසර්ස් ගැන කතා කරනකොට ඔයාට ෂෝට් ඩ්‍රෙසර්ස්, මිඩීස්, ඒ වගේම ලොං ඩ්‍රෙසර්ස් මේ ඕනම දෙයක් ඔයාට ස්ටයිල් කරන්න පුළුවන්. ඩ්‍රෙස් එකක් ස්ටයිල් කරනකොට ඔෆිස් වෙයා එකකට මම නම් හරිම කැමති දෙයක් තමයි ඩ්‍රෙස් එකක් එක්ක බෙල්ට් එකක් පෙයා කරන එක. මොකද නෝමල් නිකන් අපි ඩ්‍රෙස් එකක් අඳිනවට වඩා අපිට පුළුවන් නම් වයිඩ් හරි නැත්නම් අපේ බොඩි ස්ට්‍රක්චර් එකේ හැටියට අපිට හීනි බෙල්ට් එකක් හරි බෙල්ට් එකක් යූස් කරන්න පුළුවන්. it just elevates that look altogether. ඉතින් ඒක නිසා ඔෆිස් වෙයා එකක් අඳිනවා නම් අනිවාර්යෙන් බෙල්ට්ස් ටිකක් තියාගෙන ඔය ඩ්‍රෙසර්ස් එක පෙයා කරලා බලන්න. ඔයාට හරිම ලස්සන යුනික් කොම්බිනේෂන්ස් ටිකක් ක්‍රියේට් කරන්න පුළුවන්. ඉතින් බෙල්ට්ස් විතරක්ම නෙවෙයි ඔයාට ඩ්‍රෙසර්ස් ගැන කතා කරනකොට ඔයාට ස්ටයිල් කරන්න යූස් කරන්න පුළුවන් විදිහේ ස්කාර්ෆ්ස් තියෙනවා. නෙක් ස්කාර්ෆ්ස් හරිම ලස්සනට ඔයාට ස්ටයිල් කරන්න පුළුවන් ඔෆිස් වෙයා වලට, ස්පෙෂලි ඩ්‍රෙසර්ස් වලට. මොකද සාමාන්‍යයෙන් ඔයා normally එක ඩ්‍රෙස් එක black plain dress එකක් වුණත් ඔය එක දවසකට ඔයාලට normal dress එක විතරක් අඳින්න පුළුවන්. තව දවසකට belt එකක් එක්ක අඳින්න පුළුවන්. තව දවසකට ටිකක් ලොකු chunky statement necklace එකක් එක්ක අඳින්න පුළුවන්. සමහර දවසකට ඔයාලට scarf එකක් අඳින්න පුළුවන්. මේ වගේ එක එක variations වලට ඔයාලට dress එකක් style කරන්න පුළුවන් office wear වගේ එනකොට. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් basicම දේවල් ඔයාලට තව ලස්සනට elevate කරලා style කරලා ඔයාගේ office එකට අඳින්න. ඉතින් 2026 කියලා කියන්නේ හරිම colourful ඒ වගේම ගොඩක් trends අපිට follow කරන්න chance එක දෙන එකක්. ඉතින් ඒක නිසාම ඔන්න ඔයාලට පුළුවන් මේ වගේ styles ඔයාලට try කරලා බලන්න ඔයාගේ office wear විදිහට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් තවත් ඉස්සරහට මොන වගේ වීඩියෝස් ඔයා බලන්න කැමති කියලා මේ වීඩියෝ එක පල්ලෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.